Hello, welcome back to our UK Story YouTube channel. අද අපි ආව ටියුලිප් ෆීල්ඩ් එකකට. එන්ට්‍රන්ස් එකේදී ටිකට්ස් චෙක් කරලා අපේ අත්වල මේ විදියට ස්ටෑම්ප් එකක් ගැහුවා. මෙතන නම Tully's Tulip Fields. මේක තියෙන්නේ Hertfordshire, St Albans. මිනිස්සුන්ට බලන්න එන්න මේ තැන ඕපන් කරේ අප්‍රේල් මාසේ 5 වෙනිදා. මේක ඕපන් වෙලා තියෙනවා මැයි මාසේ 4 වෙනිදා වෙනකන්. එක්කෙනෙකුගේ ටිකට් එකක් වුණා £15.95p. අපේ ගෙදර ඉඳලා 45 minutes drive එකකට පස්සේ තමයි අපි මෙතනට ආවේ. මුලින්ම තිබුණේ මල් පෝච්චිවල මේ විදියට හිටවපු ටියුලිප්ස්. මෙතනට එන කට්ටියගේ mandatory photograph එකක් තමයි දැන් මේ පේන windmill එකත් එක්ක ගන්න ෆොටෝ එක. දැන් ඔන්න අපි ටියුලිප් ෆීල්ඩ් එකේ ඇවිදින්න පටන් ගත්තා. ටියුලිප් කියන්නේ ස්ප්‍රින්ග් ෆ්ලවර් එකක්. මෙතන පාට ගොඩකින් ටියුලිප් varieties ගොඩක් තිබුණා. හරි, දැන් අද vlog එකේ මුල පොඩ්ඩක් මතක් කරගන්නකෝ. ටියුලිප් ෆීල්ඩ් එකට ඇතුල් වෙනකොටම එතන ගහලා තිබුණේ Tully's Tulip Fields, a taste of Holland. ඉතින් ඇයි මේ ටියුලිප් ෆීල්ඩ් එකට a taste of Holland කියලා කියන්නේ? මම ඒක පැහැදිලි කරන්නම්. ඕගොල්ලෝ දන්නවද වර්තමානයේ ටියුලිප් ෆීල්ඩ්ස් ගොඩක් තියෙන්නේ නෙදර්ලන්ඩ්ස් වල කියලා? ලෝකෙ වැඩියෙන්ම මල් අපනයනය කරන රට නෙදර්ලන්ඩ්ස්. ඒ අපනයනය කරන මල් වලින් වැඩි ප්‍රතිශතයක් ටියුලිප්ස්. එතකොට මේ ටියුලිප් ෆීල්ඩ්ස් ගොඩක්ම තියෙන්නේ හොලන්ඩ් වල. නෙදර්ලන්ඩ්ස් වල බලවත්ම කලාපය විදිහට සැලකෙන්නේ හොලන්ඩ්. නෙදර්ලන්ඩ්ස් වල අගනුවර විදිහට සැලකෙන ඇම්ස්ටර්ඩෑම් තියෙන්නේත් හොලන්ඩ් වල. ඉතින් මම කිව්වොත් මුළු නෙදර්ලන්තයේම ආධිපත්‍ය තියෙන්නේ හොලන්ඩ් වල කියලා ඒක හරි. ඉතින් ටියුලිප් වගාවේ ආරම්භය හොලන්ඩ් නොවුනත් අද වෙනකොට ටියුලිප් ෆීල්ඩ්ස් කියපු ගමන්ම හැමෝටම මතක් වෙන්නේ හොලන්ඩ්. ඉතින් ඔන්න ඔය හේතුව නිසා තමයි අපි මේ ඇවිල්ලා තියෙන Tully's Tulip Fields වලට a taste of Holland කියලා කියන්නේ. මෙතන ගොඩක් photo opportunities වලට backdrops හදලා තිබුණා. ඉතින් ගොඩාක් photo shoots වෙනවා දැක්කා. සමහරක් අය TikTok කරනවා දැක්කා. ඒ වගේම live musiciansලත් හිටියා. තව මෙතන coffee house එකක් තිබුණා. ඒ වගේම කෑම ගන්න street food options තිබුණා. ස්වනි එකක් විදිහට කැමති දෙයක් අරගෙන යන්න gift shop එකකුත් තිබුණා. අපි එතනින් fridge magnet එකක් ගත්තා. ඔන්න ඔය විදිහට තමයි නිවාඩු කාලේ සෙනසුරාදා වරුවක් අපි ගත කළේ. මං හිතනවා අද vlog එකත් ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. ආයි තව දවසක අලුත් vlog එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.